හින හෙන්නේ මං මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද. It's day 3. හායි අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. අපි ඉතින් උදේම බ්‍රෙක්ෆස්ට් ගන්න ආවා මේ කැෆේ එකකට. අපි ගත්තා මෙයාගේ බන්ස් නුයි තව ක්‍රොසන්ට්ස් නුයි තව අපි ගත්තා කොෆි. අපි අන්තිමට තමයි මේ වතුර නිල් පාට තියෙන මේ පැත්තේ තියෙන වතුර මේ ගංගාවල ඔක්කොම වතුර නිල් පාටයි. මම දන්නේ ඇයි කියලා. ඔයාලා දන්නවනම් මට කියන්න කමෙන්ට් එකක් දාලා. මේ අපි මේක බලන්නෙත් එන ගමන් තමයි ආවේ. අපි යනවා මිසූරි නදී මං නම දාන්න ඔයගොල්ලන්ට. මෙතන මේ තියෙන කේබල් කාස් පදින තමයි අපි යන්නේ. ඔබ ගස්සන තාලේ ලෝනෑවේ වරුකනින් නදුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතන්තම් ඔබ කෙත්තම් කිරුවා මන්දාකිනි මා යන්තම් සිප කන්නම් තුරුලේ සඟවන් මල්මාලිනී මාගේ අපි ආපු තැන මෙතනත් ලේක් එකක් තමයි තිබ්බේ. අපි ගියා ඒ වුණාට කේබල් කාස් පදින්න. It's day 3. මුලින්ම නංගි මල්ලි ගියේ එයාලව මේ විදිහට තනියෙන් කියන්නේ තනියෙන් තමයි අර ඒගොල්ලන්ට මේ බෙල්ට් එක වගේ එක දාගන්න තියෙන මිනිස්සුන්ට අම්මා තාත්ති බය වෙලා හිටියා. මල්ලි කොහොමද දන්නේ මල්ලිට පුළුවන් ඉද දන්නේ දාගන්න කියලා. But finally they sorted it out. එහෙනම් අපිට බය වෙන දෙයක් තිබෙන්නේ ඔබ පෙරදා ආදර මාලමින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මත පැයක් වගේ යනවා. මම මේ ඔයාලට පෙන්නන්නේ බිම ඉන්නවා යනකොට මේ මිනිස්සු අර මෙහෙම කේබල් කාස් වලත් යනවා. මේ කන්ද නැගගෙනත් යන මිනිස්සු ඉන්නවානේ. කන්ද නැගගෙන අපි නම් ගියේ නෑ. ගොඩක් වෙලා යනවානේ. ඉතින් අපි මෙහෙම තමයි ගියේ. කන්ද නැගගෙන යන තිබ්බා ෂෝට් බට් අපි ඉතින් ඔහොම තමයි ගියේ ලේසි හින්දා. මම මේ ඔයාලට පෙන්නන්නේ මෙතන අර කන්ද උඩම චූටියට පේන මිනිස්සු යනවා. මෙත් ඔයාලට ඒක පේන්නේ නැහැ. මම ඒ උනාට දැක්ක. මම ඔයාලට zoom කරලා ඊළඟ ක්ලිප් එකේ වගේ පෙන්නන්නම්. මම ඒනොට පේන්නේ නැහැ. කද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ අවසන්දා මල් ඇස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ. මගේ මේ ක්ලිප් එකේ තමයි මෙහි අර මිනිස්සු කන්ද උඩ ඉන්නා වගේ පේන්නේ. මං කිව්වා ඔයාලට ඒක හරියට පේන්නේ නැහැ. එනවාට අර දවස් ගණන් අර කන්ද නගිනා ඉන්නන්නේ ඒ වගේ අය අර ලොකු බෑග් අරගෙන ඒ විදිහට මට දුරට පේනවා ස්ටුඩියට. මෙයාලා නම් තාම යන්න පටන් අරන් වගේ. අපි ඉතින් මෙහෙම හිමි උඩට යනවා කේබල් කාර් එකේ.
දැන් මේ කේබල් කාර් එකේ මම මෙතන කඳ උඩටම ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තමයි කඳ උඩට ආවම අපිට පල්ලෙහා පේන්නේ මේ විදිහට මාර ලස්සනයි. දැන් ඉතින් මේ අපි උඩටම ඇවිල්ලා ටිකක් වෙලා උඩ ඉඳලා දැන් ආයිත් පල්ලෙහාට යනවා කේබල් කාර් එකේම. පින්වන්ත සුරතසේනා සනසන්න මාගේලා ඒසත පිලා නව සඳදිහා බල බලා අපිට මේ විදිහට තමයි පල්ලෙහාට යද්දි පේන්නේ නිකන් කොළ පාට පේන්ටිං එකක් වගේ. මෙතන අපේ නංගිලාත් මට vlog එකට මේ විදිහට වීඩියෝ එකක් අරන් තිබ්බා. අපි මෙතනින් මේක මේ ඉවර වෙලා මම ආවට අර කලින් පෙන්නේ නිල් පාටේ ගඟක් තියෙනවා. මේ හැරේ ඔක්කොම තියෙන්නේ නිල් පාට ගඟවල් මම දන්නේ ඇයි කියලා. ඒ එතන බලන්න ගියා. ඒ එතන තමයි මේ විදිහට නිකන් චර්ච් එකක් වගේ තිබ්බා. අපි ඉතින් බහැලා ගියා අර අතන ගඟ තියනවා බලන්න. ඊට පස්සේ අපි එන ගමන් එහෙම කන්න මොන හරි ගන්න ගියා. අපි කාලා ඊට පස්සේ ඊතර ආවා. අපි මේ කතා කර ඉන්නේ අපිට අර හම්බුනේ බනීට දාන නම මොකක්ද කියලා. මාළේ දවසක් පෙන්නවා මගේ ස්ටඩි vlog එකක ෂෝට් එකක් මම දැම්ම ඒකේ මම ඔයාලට පෙන්නුවා. ඔයාලා හිතන්නේ මොකද්ද මම දාපු නම යාට? Bye. Bye.